හයි බෝවන්. අද අපි කතා කරන්න යන්නේ තාක්ෂණ ලෝකේ හරිම රසවත් කතාවක්. මේක තමයි ඩේටාබේස් පද්ධතියේ එහෙම නැත්නම් දත්ත සමුදායන් වල පරිණාමීය ගමන. කොහොමද දත්ත ගබඩා කිරීමේ සරලම ක්‍රමයක් වුණු රිලේෂනල් ආකෘතියේ ඉඳලා ඊට පස්සේ වඩාත් සංකීර්ණ සහ නම්‍යශීලී ඔබ්ජෙක්ට් රිලේෂනල් ලෝකයක් දක්වා මේ තාක්ෂණයේ දියුණු වුණේ ඒකට හේතු වුණේ මොනවද කියලා අපි අද ගැඹුරින් බලමු. ඉතින් මේ මුළු කතාවම තේරුම් ගන්න අපි මේ කේන්ද්‍රීය ප්‍රශ්නයෙන්ම පටන් ගමු. ඇයි එකම ඩාටාබේස් ආකෘතියකට මේ හැමදේම කරන්න බැරි වුනේ? හිතන්නකෝ හැමදේටම ගැලපෙන එකම එක විසඳුමක් තිබුණා නම් කොච්චර ලේසිද නේද? ඉතින් මේ ප්‍රශ්නට උත්තර හොයන ගමන් තමයි අපි මේ තාක්ෂණීය අභියෝග, ඒවට ආපු විසඳුම් සහ ඒ මැසහ ගොඩනැගුණු කතාව දිගහැරින්න යන්නේ. හරි. එහෙනම් අපි කතාවේ පළවෙනි ප්‍රධාන චරිතයව හඳුනගමු. මේ තමයි 1970 දශකයේදී හඳුන්වා දුන්න අදට ඩේටාබේස් ලෝකේ රජ කරන බලවත් වගේම පුදුමතරම් සරල වුණු රිලේෂනල් මොඩල් එක. මේකේ හරය තමයි පිළිවෙල. හැමදේම හරිම සරලයි. දත්ත සංවිධානය වෙන්නේ ටේබල්ස් හැම නැත්නම් වගු විදියට හරියටම කිව්වොත් ස්ප්‍රෙඩ්ෂීට් එකක් වගේ. දැන් මේ හැම වගුවකම හැම පේලියක්ම ඒ කියන්නේ හැම රෙකෝඩ් එකක්ම අනන්‍යව හඳුනා ගන්න ප්‍රයිමරි කී එකක් ඒ කියන්නේ ප්‍රාථමික යතුරක් තියෙනවා. ඊළඟට වගු කීපයක් අතර සම්බන්ධතා ගොඩනගන්න අපි පාවිච්චි කරන්නේ ෆොරින් කීස්. එහෙම නැත්නම් විදේශීය යතුරු. මේ හැමදේම එක්ක වැඩ කරන්න දත්ත දාන්න වෙනස් කරන්න ආපහු ගන්න මේවට පාවිච්චි කරන සම්මත භාෂාව තමයි SQL Structured Query Language කියන්නේ. මේ ක්‍රමය නිසා දත්ත නිරූපණය හරිම පැහැදිලි වුණා. ඉතින් මේ සරල පිළිවෙල සහ බලවත් බව නිසාම අවුරුදු 1980 දශකයේ වෙද්දී රිලේෂනල් මොඩල් එක මුළු ඩේටාබේස් වෙළඳපළම අල්ලගත්තා කිව්වොත් හරි. විශේෂයෙන්ම ව්‍යාපාරික දත්ත, මූල්‍ය වාර්තා, සේවක තොරතුරු වගේ පිළිවෙලකට තියන්න ඕනම දෙයකට මේක තමයි හුනම විසඳුම උනේ. ඇත්තරම අදටත් ඒ ආධිපත්‍යය ඒ විදිහටම තියෙනවා. ඒත් ඉතින් කතාවක හැමදාම එකම විදිහට යන්නේ නෑනේ. කාලයත් එක්ක ලෝකය වෙනස් වුණා, දත්තවල ස්වභාවයත් වෙනස් වුණා. අන්න ඒ වෙලාවේ මේ හදපු ශක්තිමත් අත්තිවාරමේ පොඩි පැලීම් මතුවෙන්න පටන් ගත්තා. සරල බව විතරක් හැම දෙයකම ප්‍රමාණවත් උනේ නෑ. මෙන්න මේ ස්ලයිඩ් එකෙන්ගේ වෙනස නියමයටම පේනවා. බිස්නස් ඩේටා, ඇඩ්මිනිස්ට්‍රේටිව් ඩේටා වගේ ව්‍යුහගත දත්ත කළමනාකරණයට මේක නියමයි. කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් මල්ටිමීඩියා, ඒ කියන්නේ වීඩියෝ, ඔඩියෝ, අධිවිභේදන ඡායාරූප වගේ දේවල්, නෙට්වර්ක්ස් වල සංකීර්ණ සම්බන්ධතා සහ ඉංජිනේරුවන් භාවිතා කරන CAD ෆයිල්ස් වගේ සංකීර්ණ ව්‍යුහගත නොවු දත් එක්ක වැඩ කරන්න මේ ආකෘතිය ඇත්තටම ගොඩක් දුර්වල වුණා. ඉතින් මේකට විසඳුමක් විදිහට තමයි බ්ලොබ්ස් කියන සංකල්පය හඳුන්වා දුන්නේ. බ්ලොබ් කියන්නේ binary large objects. මේකෙන් පුළුවන් වුණා අර සංකීර්ණ ෆයිල් එකක්, උදාහරණයක් විදිහට ෆොටෝ එකක් ඩේටාබේස් එකේ එක කොටුවක ගබඩා කරන්න. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඩේටාබේස් එකට ඒක පෙනුනේ තේරුමක් නැති දත්ත ගොඩක්, බයිට් ගොඩක් විදිහට විතරයි. ඒ කියන්නේ ඒක ඇතුලේ මොකද්ද තියෙන්නේ, ඒකේ තියෙන තොරතුරු මොනවද කියලා ඩේටාබේස් එකට ක්වෙරි කරන්න හොයන්න කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. හරියට වටිනා පොතක් සේෆ්වක දාලා ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා කිසිම අදහසක් නැතුව සේෆ්ව විතරක් පරිස්සම් කරනවා වගේ වැඩක් තමයි ඒක. අර සංකීර්ණ දත්ත විතරක් නෙවෙයි එදිනෙදා ව්‍යාපාරික යෙදුම් වලත් සීමාවන් මතුවෙන්න ගත්තා. උදාහරණයක් තමයි set valued attributes. හිතන්නකෝ කෙනෙක්ගේ අධ්‍යාපන සුදුසුකම්, කෙනෙක්ට උපාධි කිහිපයක් තියෙන්න පුළුවන් නේද? මේ වගේ එකකට වඩා වැඩි අගයන් තියෙන දේවල් රිලේෂනල් මොඩල් එකේ කෙලින්ම ගබඩා කරන්න බෑ. ඒකට වෙනම ටේබල් එකක් හදලා සම්බන්ධයක් ගොඩනගන්න වෙනවා. හරිම කරදරයි. ඒ වගේම තමයි ISA hierarchies කියන සම්බන්ධතා. උදාහරණයක් විදිහට ශිෂ්‍යයෙක් කියන්නේ පුද්ගලයෙක්, ගුරුවරයෙක් කියන්නේ පුද්ගලයෙක් වගේ සරල තර්කානුකූල සම්බන්ධතා නිරූපණය කරන්න මේ ආකෘතිය ඇත්තටම හරිම අපහසු වුණා. ඔන්න ඔය හිඩස් පුරවන්න තමයි 1980 දශකයේදී සම්පූර්ණයෙන්ම වෙනස් චින්තනයක් එක්ක අලුත්ම තරංගකරුවෙක් කරලියට එන්නේ object oriented database model එක. මේක රිලේෂනල් මොඩල් එකට වඩා රැඩිකල් විදිහට වෙනස් ප්‍රවේශයක්. දත්ත දිහා බලන විදිහම වෙනස් කරපු එකක්. මේකේ ප්‍රධාන සංකල්ප කිහිපයක් තිබුණා. එකක් තමයි object ID. හැම ඔබ්ජෙක්ට් එකටම, ඒ කියන්නේ හැම දත්ත ඒකකයකටම කවදාවත් වෙනස් කරන්න බැරි අනන්‍ය හැඳුනුම්පතක් ලැබුණා. ඊළඟට ඉන්හෙරිටන්ස් කියන සංකල්පය. මේකෙන් පුළුවන් වුණා හරිම ලේසියෙන් අර පුද්ගලයා කියන ඔබ්ජෙක්ට් එකේ ගුණාංග ශිෂ්‍යයා කියන ඔබ්ජෙක්ට් එකට ලබා ගන්න. ඒ නිසා දත්ත ආය ඇතුළත් කරන්න ඕන වෙන්නේ නැහැ. වැදගත්ම දේ තමයි මෙතඩ්ස්. මේකෙන් දත්ත එක්කම ඒ දත්තවලට ආදාළ ක්‍රියාවලීත් එකටම ගබඩා කරන්න පුරුවන් වුණා.
හිතන්නකෝ ස්ටුඩන්ට් ඔබ්ජෙක්ට් එක ඇතුලේ ශිෂ්‍යයාගේ ලකුණු විතරක් නෙවෙයි ඒ ලකුණු වල සාමාන්‍ය ගණනය කරන ක්‍රියාවලිය ඒ ෆන්ක්ෂන් එක ඒක තියන්න පුළුවන්. ඉතින් මේ අලුත් ආකෘතියටත් සම්මතයන් හොදන්න උත්සාහයක් තිබුණා. ODMG ඒ කියන්නේ Object Data Management Group එක විසින් ODL Object Definition Language එකට හඳුන්වා දුන්නා. මේකෙන් තමයි object වල ව්‍යුහය නිර්වචනය කළේ. ඒ වගේම දත්ත ලබා ගන්න OQL Object Query Language එකත් හඳුන්වා දුන්නා. ඒත් මේ තාක්ෂණික වාසි ඔක්කොම තිබුණත් මේ පිරිසිදු Object Oriented Database ආකෘතියට වෙළඳපොලේ ලොකු සාර්ථකත්වයක් ලබන්න බැරි වුණා. 1990 දශකයේදී සමහර ආයතන මේක භාවිතා කළා තමයි ඒත් රිලේෂනල් ලෝකයේ තිබුණු දැවැන්ත ආයෝජනය හැමෝම දන්න SQL කියන භාෂාව ඒවා එක තරඟ කරන්න මේකට බැරි වුණා. ඉතින් ක්‍රමයෙන් ඒක අභාවයට ගියා. එහෙනම් කතාවේ විසඳුම මොකද්ද? සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් හදනවා වෙනුවට කර්මාන්තයේ තෝරගත්තේ වඩාත් ප්‍රායෝගික බුද්ධිමත් මාවතක්. ඒ තමයි අර ලෝක දෙකේම හොඳම දේවල් එකතු කරලා ඔබ්ජෙක්ට් රිලේෂනල් එහෙමත් නැත්නම් OR පාලමක් ගොඩනැගීම. මේක නිර්මාණය වුණේ හරිම තාර්කිකව. මුලින්ම දශක ගාණක් තිස්සේ සාර්ථකව ඔප්පු කරලා තියෙන රිලේෂනල් මොඩල් එකේ ශක්තිමත් අත්විවරම එහෙමම තියාගත්තා. ඊළඟට ඒ අත්විවරම උඩ ඔබ්ජෙක්ට් ඕරියන්ටඩ් ආකෘතියේ ඉන්හෙරිටන්ස් මෙතඩ්ස් වගේ ප්‍රධාන වැදගත්ම ලක්ෂණ ටිකක් පරිස්සමෙන් එකතු කරලා අනේ විදිහට දෙකේම බලය තියෙන දෙක අතර පාලමක් වගේ ක්‍රියා කරන අලුත් දෙමුහුණ ආකෘතියක් බිහි වුණා. මේ එකතු වීමේ ප්‍රායෝගික ප්‍රතිඵලය මොකද්ද? SQL භාෂාව පරිණාමය වීම. ඒ කියන්නේ OSQL වගේ අලුත් භාෂාවක් ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒ වෙනුවට හැමෝම දැනටම දන්න SQL භාෂාවටම අලුත් ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් හැකියාවන් එකතු වුණා. ඉතින් 90 දශකයේ මැඩභාගයේදී මේ සංකල්පය කර්මාන්තය විසින් සම්මත කරගෙන හරිම වේගෙන් භාවිතා කරන්න පටන් ගත්තා. මේ කාලරාමුවෙන් ඒ ගමන පැහැදිලි වෙනවා. 90 දශකයේ මැද භාගයේදී ඔබ්ජෙක්ට් ඕරියන්ටඩ් සංකල්පය කරලියට එනවා. ඊට පස්සේ SQL 99 සම්මතය එළියට එනවා. මේක තමයි SQL වලට ඔබ්ජෙක්ට් ඕරියන්ටඩ් ලක්ෂණ එකතු කරපු පළවෙනි ප්‍රධාන නිල සම්මතය. මේක හරිම වැදගත් සම්දිස්ථානයක්. පසුව SQL 2003 හරහා ඒ සම්මතය තවත් වැඩි දියුණු කරනවා. වැදගත්ම දේ තමයි මේක නිකන් න්‍යායක් විදිහට නතර වුණේ නැහැ. ඩේටාබේස් කර්මාන්තයේ දැවැන්තයෝ ඒ කියන්නේ Oracle, IBM සහ ඒ කාලේ ප්‍රබලවම හිටපු Informix වගේ සමාගම් මේ අලුත් ඔබ්ජෙක්ට් රිලේෂනල් හැකියාවන් හරිම ඉක්මනින් තමන්ගේ පද්ධතිවලට එකතු කරගත්තා. මේකෙන් අපිට පේනවා මේ තාක්ෂණය සැබෑ ලෝකේ කොයිතරම් වැදගත් සහ ප්‍රයෝජනවත් වුණාද කියන එක. හරි එහෙනම් අපි මේ කතා කරපු මුළු කතාවම මේ වගුවෙන් සාරාංශ කරගමු. රිලේෂනල් මොඩල් එකේ මූලික ඒකකය උනේ table/no. ශක්තිය සරල බව සහ SQL වෙළඳපොලේ ආධිපත්‍ය දරුවා. ඔබ්ජෙක්ට් ඕරියන්ටඩ් මොඩල් එකේ මූලික ඒකකය ඔබ්ජෙක්ට්. ශක්තිය උනේ සංකීර්ණ දත්ත කළමනාකරණය. ඒත් වෙළඳපොලේ ලැබුණේ සීමිත තැනක් විතරයි. අවසානයේ බිහි වුණු ඔබ්ජෙක්ට් රිලේෂනල් මොඩල් එකේ මූලික ඒකකය උනේ ඔබ්ජෙක්ට්ස් අඩංගු ටේබල් එකක්. ශක්තිය තමයි නම්‍යශීලී බව සහ අවශ්‍ය විදිහට පුළුල් කළ හැකි වීම. මේක වෙළඳපොලේ පුළුල් ව්‍යාප්තියක් ඇති කරමින් තියෙන පද්ධතිවලටම අලුත් බලයක් එකතු කළා. ක්ලාසික් ඩේටාබේස් ඩිසයින් වලදී අපි නිතරම මුහුණ දෙන මූලික අභියෝගයක් ගැන. ඒ වගේම එකට විසඳුමක් විදිහට පාවිච්චි කරන හරිම මොඩර්න් ක්‍රමවේදයක් ගැනත් කතා කරනවා. හරි. අපි කතාව පටන් ගමු හරිම සරල අපිට හැමදාම වගේ හම්බ වෙන උදාහරණයකින්. හිතන්න එක පුද්ගලයෙක් ඉන්නවා එයාට ෆෝන් නම්බර්ස් කිහිපයක් තියෙනවා. බැලුබැලමට මේක හරිම පොඩි දෙයක් වගේ පෙනුනට මේක ඇතුලේ සාම්ප්‍රදායික රිලේෂනල් මොඩල් එකේ තියෙන ලොකු සීමාවක් හැංගිලා තියෙනවා. දැන් බලන්න අපි මේ තොරතුරු ඔක්කොම එකම ටේබල් එකකට දාන්න හැදුවොත් මොකද වෙන්නේ කියලා අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ අවුල් ජාලයක්. එකම තොරතුරු ඒ කියන්නේ ජෝගේ ID එකයි නමයි නැවත නැවතත් සටහන් වෙලා. මේක තමයි data integrity එහෙම නැත්නම් දත්තවල නිවැරදිභාවය සම්බන්ධයෙන් ලොකුම ප්‍රශ්නයක් ඇති කරන්නේ. එතකොට මේ වගේ ප්‍රශ්නයක් ආවම database designersලා සාම්ප්‍රදායිකව මේක විසඳන්නේ කොහොමද? හොඳයි. ඒකට දෙන පිළිතුර තමයි normalization කියන ක්‍රියාවලිය. ඉතින් normalization වල පළවෙනිම පියවර තමයි first normal form නැත්නම් 1NF කියන නීතිය අනුගමනය කරන එක. මේකෙන් හරිම සරලව කියන්නේ ටේබල් එකක එක සෙල් එකක් එහෙම නැත්නම් කොටුවක් ඇතුලේ තියෙන්න පුළුවන් එකම එක අගයක් විතරයි. ඒ කියන්නේ single atomic value එකක්. atomic කියන්නේ ඒක තවත් කුඩා කොටස් වලට කඩන්න බෑ කියන එකයි.
ඉතින් අර අවුල් වෙච්ච ටේබල් එක පිළිවෙලකට හදාගන්න ඒ කියන්නේ third normal form නැත්නම් 3NF වගේ හොඳ ස්ටෑන්ඩඩ් එකකට ගේන්න නම් අපි අර ලොකු ටේබල් එක කුඩා වඩාත් සංවිධානාත්මක ටේබල් කිහිපයකට කඩන්නම ඕන. 3NF වල ප්‍රධානම අරමුණක් තමයි දත්ත නැවත නැවත සටහන් වෙන එක, ඒ කියන්නේ රිඩන්ඩන්සි එක තවත් අඩු කරන එක. මුලින්ම අපි කරන්නේ පුද්ගලයාගේ ID එකයි name එකයි විතර තියෙන සරල ටේබල් එකක් හදන එක. මේකෙන් අර අනවශ්‍ය විදියට දත්ත නැවත නැවත සටහන් වුණු එක සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. ඊළඟට එක් පුද්ගලයාගේ ID එක එයාලගේ ෆෝන් නම්බර්ස් වලට සම්බන්ධ කරන්න වෙනම ටේබල් එකක් නිර්මාණය කරනමු. දැන් හැමදේම වෙන් වෙලා පිළිවෙලට තියෙනවා. අන්තිමට දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන සම්බන්ධතා කළමනාකරණය කරන්න අපි තුන්වෙනි ටේබල් එකකුත් හදනවා. හරි. දැන් බලන්න අපේ data ටික ඔක්කොම clean normalize කරලා පිළිවෙලකට තියෙනවා. හැබැයි මේ විසඳුම නිසාම අලුත් හරිම ප්‍රායෝගික ගැටලුවක් මතුවෙනවා. හිතන්න අපිට මෙන්න මේ වගේ challenge එකක් එනවා කියලා. ජෝගේ මුණුබුරන් හැමෝගෙම ෆෝන් නම්බර්ස් ටික හොයන්න. දැන් අපි මේකට උත්තර හොයන්න ඕන අර කෑලි වලට කඩපු tables පාවිච්චි කරලා. බලන්නකෝ මේකට උත්තරේ ගන්න කරන්න ඕන දේවල් ටික අපිට හරිම සංකීර්ණ lookups මාලාවක් එකදී joins ගොඩක් කරන්න වෙනවා. ටේබල් තුනම එකට සම්බන්ධ කරලා තමයි අන්තිම උත්තරේ ගන්න වෙන්නේ. මේක කෝඩ් එකේ ලියන්නත් සංකීර්ණයි, ඒ වගේම සිස්ටම් එකේ රන් වෙන්නත් වෙලා යනවා. ඔන්න ඔය සංකීර්ණකම නිසා තමයි අපි දැන් වඩාත් මොඩර්න් සහ හිතන්න ලේසි ඉන්ටියුටිව් ප්‍රවේශයකට යොමු වෙන්නේ. ඒ තමයි ඇට්‍රිබියුට්ස් වලට අගයන් එකකට වඩා, ඒ කියන්නේ set of values රඳවා ගන්න ඉඩ දෙන එක. මෙන්න මේක බලන්නකෝ. අර ටේබල් ගොඩක් වෙනුවට දැන් තියෙන්නේ එකම එක ක්ලීන් ටේබල් එකක්. මෙතන විශේෂත්වය තමයි ෆෝන් සහ child කියන ඇට්‍රිබියුට්ස් වලට අගයන් එකතුවක්, ඒ කියන්නේ set එකක් කෙලින්ම ඇතුළත් කරන්න පුරවන් වීම. හරි, දැන් බලමු මේ අලුත් විදිය අපේ අර පරණ අභියෝගය කොච්චර ලේසි කරනවද කියලා. query එක දිහා බලන්නකෝ. හරිම සරලයි. හරිම logical. කිසිම සංකීර්ණ බවක් නැහැ. මේකෙන් කෙලින්ම කියවෙන්නේ person table එකේ ඉන්න ජෝව හොයලා එයාගේ childගේ ෆෝන් නම එක දෙන්න කියලා. nested relationships හරහා හරිම ලේසියෙන් ගමන් කරන්න පුළුවන්. මේ වෙනස ඇත්තටම අහසට පොළොව වගේ නේද? අර සංකීර්ණ joints ගොඩාක් ඕන දේ දැන් කෙලින්ම කියවන්නත් හරිම පහසු සරල query එකකින් කරගන්න පුළුවන්. හැබැයි මෙතන පොඩි දෙයක් තියෙනවා මතක තියාගන්න. මේක තමයි ideal සංකල්පය. ඒත් Oracle වගේ real world database එකකදී මේ දේ කරන්න අවශ්‍ය කෝඩ් එකේ syntax එක, ඒ කියන්නේ ලියන විදිහ මීට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒත් මූලික සංකල්පය නම් මේකම තමයි. ඉතින් මේ සංසන්දනයෙන් අපි ගන්න ඕන ප්‍රධානම පාඩම මොකද්ද? මෙතන තියන්නේ trade off එකක්. එක පැත්තකින් classic relational model එකේ තියෙන data purity එක. ඒ කියන්නේ දැඩි normalizing නීති හරහා දත්තවල පිරිසිදුකම රැක ගැනීම. හැබැයි ඒක නිසා nested data වලට queries ලියන එක හරිම සංකීර්ණ වෙනවා. අනිත් පැත්තෙන් modern object relational systems අපිට set valued attributes හරහා ලොකු නම්‍යශීලී බවක් දෙනවා. ඒකෙන් queries සරල වෙනවා වගේම සැබෑ ලෝකයේ දේවල් ආදර්ශනය කරන්නත් ඒ ක්‍රමය වඩා හොඳින් ගැලපෙනවා. ඉතින් අවසාන වශයෙන් අපිට හිතන්න ඉතුරු වෙන්නේ මේ ප්‍රශ්නය. systems design කරනකොට අපි මුල් තැන දෙන්න ඕන classic rules වල තියෙන theoretical correctness එකටද එහෙමත් නැත්නම් අද කාලයට ගැලපෙන practical efficiency එකටද? ඔය දෙක අතර නිවැරදි balance එක හොයාගන්න එක තමයි නියමාභියෝගය. අපි හැමෝම දන්න standard SQL වලට object oriented programming වල තියෙන සුපිරිම features ටිකක් එකතු වුණා කිව්වොත් databases වලට ආපු මේ ලොකු වෙනස ගැන අපි කතා කරමු. ප්‍රෝග්‍රෑමින් කරන කෙනෙක් නම් ක්ලාස් කියන වචනේ හොඳටම අහලා ඇති නේද? ඒත් SQL වලටත් classes වගේ සංකල්පය ඇවිල්ලා කිව්වොත් ඒක තමයි ඇත්ත. දැන් තියෙන databases කියන්නේ නිකම්ම data ගබඩා කරන තැනක් විතරක් නෙමෙයි. ඊට වඩා ගොඩාක් එහාට ගිහින් සංකීර්ණ object oriented ව්‍යුහයන් පවා හසුරවන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා තිනවා. මේකෙන් ලැබෙන බලය නම් ඇතරම හිතා ගන්න බැරි තරම්. හරි, එහෙනම් අපි කෙලින්ම විෂයට බහිමු. SQL වලට එකතු වෙච්ච ප්‍රධාන object oriented features කීපයක් තමයි මේ. user defined types, ඒ කියන්නේ UDTs. ඊට පස්සේ ඒ UDTs මත ක්‍රියාත්මක වෙන user defined methods. ඒ වගේම reference types සහ inheritance වගේ සංකල්ප. හැබැයි මේ හැමදේම කියන වැදගත්ම දේ තමයි backwards compatibility. ඒ කියන්නේ මේ අලුත් දේවල් ආවා කියලා පරණ SQL ස්කීමා වලට කිසිම හානියක් නැහැ. ඒව කිසිම ගැටලුවක් නැතුව තාමත් වැඩ. ඉතින් අද අපි මේ අතරින් UDTs ගැන ගැඹුරින්ම බලමු. මේ ෆීචර්ස් ඔක්කොම අතරින් මේ සම්පූර්ණ සංකල්පයේම හදවත නැත්තම් මූලිකම අඩිතාලම තමයි user defined type කියන්නේ.
අපි කෙටියෙන් කියනවා UDT කියලා. ඇත්තටම Object Relational Databases කියන ගොඩනැගිල්ලේ මූලිකම ගඩොල මේක තමයි. ඉතින් මොකද්ද මේ UDT එකක් කියන්නේ? සරලවම කිව්වොත් මේක හරියට programming language එකක තියෙන class definition එකක් වගේම තමයි. ඒ කියන්නේ data fields සහ methods කියන දෙකම එකට එකතු කරලා database schema එක ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදාගන්න custom type එකක්. මේක නිසා තමයි database එකට සරල text numbers වගේ දේවල් විතරක් නෙවෙයි employee කෙනෙක් product එකක් වගේ සංකීර්ණ දේවල් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. මේ UDT එකක් අපිට ප්‍රධාන විදි දෙකකට පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි එක තමයි row type එකක් විදිහට. ඒ කියන්නේ මුළු table එකක්ම එහෙමත් නැත්නම් relation එකක්ම එකම object එකක් විදිහට සලකන එක. දෙවෙනි එක තමයි attribute එකක type එක විදිහට. ඒ කියන්නේ table එකක තියෙන එක column එකක data type එක විදිහට. උදාහරණයක් විදිහට address කියන column එකට address_UDT එකක් පාවිච්චි කරනවා වගේ දෙයක්. හරි. තියරි කතා කරා ඇති. දැන් අපි බලමු මේක ප්‍රායෝගිකව ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. අපි Oracle database system එකක UDT එකක් නිර්මාණය කරන කෝඩ් එකක් දිහා බලමු. මේ තියෙන්නේ Oracle වල ලියපු කෝඩ් එකක්. create type bar type as object කියන එකෙන් අපි කියනවා bar type කියලා අලුත් object type එකක් හදාන්න කියලා. ඊට පස්සේ වරහන් ඇතුලේ ඒකේ attributes දෙකක් තියෙනවා name සහ adhi. මේ දෙකම characters 20ක දත්ත ගබා ගන්න පුළුවන් fields. හැබැයි මෙතන තියෙන විශේෂම දේ තමයි අන්තිමට තියෙන මේ slash එක. Oracle වලදී type definition එකක් database එකේ store වෙන්න නම් මේ ලකුණ අනිවාර්යෙන්ම යොදන්න ඕන. ඒකෙන් තමයි database එකට කියන්නේ හරි definition එක ඉවරයි දැන් මේක save කරගන්න කියලා. අපි දැන් උදාහරණයක් දැක්කනේ. එහෙනම් අපි ඒ දැකපු object type එක කොටස් වලට කඩලා බලමු. මේකේ මූලික ව්‍යුහය හරියට තේරුම් ගත්තම මේ සංකල්පය තවත් පැහැදිලි වෙයි. object type එකකට ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි name එක. මේකෙන් තමයි schema එක ඇතුලේ මේ object type එක අනිත් ඒවාෙන් වෙන් කරලා අඳුරගන්නේ. දෙවෙනිට තියෙනවා attributes. මේවා තමයි object එකේ structure එක, ඒ කියන්නේ දත්ත ටික තියාගන්නේ. තුන්වෙනි එක තමයි methods. ඒ කියන්නේ මේ object එකට කරන්න පුළුවන් operations. ඒ ගැන නම් අපි අනාගත විග්‍රහයකින් තව ගැඹුරින්ම කතා කරමු. ඉතින් මේ හැම දෙයකින්ම අපිට තේරෙන දේ තමයි අපි දැන් නිකන් text numbers වගේ සරල data types වලට කොටු වෙලා නැහැ කියන එක. අපිට පුළුවන් සැබෑ ලෝකයේ තියෙන පාරිභෝගිකයෙක්, භාණ්ඩයක්, එහෙමත් නැත්නම් මූල්‍ය ගනුදෙනුවක් වගේ සංකීර්ණ entities කෙලින්ම database එක තුලම ආකෘතිගත කරන්න. ඉතින් ඇත්තටම හිතන්න ඕන ප්‍රශ්නේ තමයි මේ අලුත් හැකියාව පාවිච්චි කරලා අපිට විසඳන්න පුළුවන් මොන වගේ ලොකු ගැටලුද? අද අපි කතා කරන්න යන්නේ object relational databases වල දත්ත ව්‍යුහගත කරන හරිම වැදගත් ක්‍රම දෙකක් ගැන. ඒ තමයි row objects සහ column objects. අපි මේ ගැන ටිකක් ගැඹුරින් බලමු. හොඳයි. මෙන්න මේ විදිහටයි අපි අද මේ ගමන යන්නේ. අපි මුලින්ම පටන් ගන්නෙ object types කියන්නේ මොනවද කියන මූලිකම තැනින්. ඊට පස්සේ ඒවයින් row objects හදන්නේ කොහොමද? ඒවා query කරන්නේ කොහොමද කියලා බලනවා. ඊළඟට අපි යනවා column objects කියන අනිත් පැත්තට. අවසානයේදී මේ දෙකම එකට තියලා සංසන්දනය කරලා බලමු. හරි, එහෙනම් අපි වැඩේ පටන් ගමු. මේ හැම දෙයකටම මුල, ඒ කියන්නේ database එකක object type එකක් කියන්නේ ඇත්තටම මොකක්ද කියන එක තේරුම් ගන්න එක. හිතන්නකෝ object type එකක් කියන්නේ හරියට custom blueprint එකක්. එහෙම නැත්නම් සැකිල්ලක් වගේ දෙයක් කියලා. හරියට ගෙයක් හදන්න පාවිච්චි කරන plan එකක් වගේ. බලන්න මේ plan එක කියන්නේ ගේම නෙමෙයිනේ. හැබැයි මේ plan එක තියාගෙන අපිට ඕනේ ගෙයක්, ඒ කියන්නේ object එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේක table එකක් නෙමෙයි. ඒත් පස්සේ අපේ tables හදද්දි පාවිච්චි කරන්න අපිම define කරගන්න structure එකක්. හොඳයි. දැන් අපි බලමු මේ හදාගත්ත types පාවිච්චි කරන පළවෙනි ක්‍රමය, ඒ කියන්නේ row objects නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙතන තියෙන වැදගත්ම දේ කමාලි මේක. row objects වලදී හැම row එකක්ම නිකන් columns ටිකක එකතුවක් විතරක් නෙවෙයි. නෑ, මුළු row එකම එක object එකක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. row objects තියෙන table එකක් හදලා ඒකිට එක්ක වැඩ කරන එක හරිම සරලයි. මේ පියවර තුන අනුගමනය කරාම හරි. මුලින්ම අපි හිතමු bar type කියලා type එකක් අපි කලින් හදලා තියෙනවා කියලා. දැන් අපි bars කියලා table එකක් හදනවා. හැබැයි බලන්න අපි කියන්නේ create table bars of bar type කියලා. ඒ කියන්නේ මේ table එක හදන්නේ අර bar type එකෙන්. ඒක නිසා අපි අමුතුවෙන් columns මොනවද කියලා කියන්න ඕනේ නැහැ. මොකද ඒ structure එක type එක ඇතුළේම define වෙලා ඉවරයි. හරි. දැන් බලන්න මේක. මෙතන තියෙන හරිම අපූර්ව දෙයක්. data insert කරන්න ක්‍රම දෙකක් පෙන්නනවා. එකක් තමයි අපි කවුරුත් දන්න සාම්ප්‍රදායික විදිහ.
values ටික පිළිවෙලට දෙන එක. හැබැයි අනිත් පැත්ත බලන්න එතන පාවිච්චි කරන්නේ bar type constructor එක. constructor එකක් කියන්නේ සරලවම object එකක් හදන්නම තියෙන විශේෂ function එකක්. ඉතින් මේ විදිහක දාදී අපි දාන්නේ නිකන්ම values ටිකක් නෙවෙයි සම්පූර්ණ object එකක්මයි. ඒකෙන් වැඩේ ගොඩක් පැහැදිලි. අපි දැන් data ටික ඇතුළත් කරා. එහෙනම් ඊළඟට බලමු මේ විශේෂ structure එක නිසා data ආපහු ගන්නකොට ඒ කියන්නේ query කරනකොට මොකද වෙන්නේ කියලා. අපි query එක ලියන විදිහට තමයි අපිට ලැබෙන output එකේ format එක, ඒ කියන්නේ ස්වරූපය තීරණය වෙන්නේ. හිතන්න අපි සාමාන්‍ය විදිහට select staff from bars කියලා ගැහුවා කියලා. එතකොට database එක මේකට සලකන්නේ හරියට සාමාන්‍ය table එකකට වගේ. ඒ කියන්නේ object එකේ attributes ටික columns වලට කඩලා අපිට දෙනවා. මෙන්න ප්‍රතිඵලය. හරිම පැහැදිලි නේද? හරියටම අපි බලාපොරොත්තු වුණු විදිහට පිළිවෙලකට තියෙන multi column table එකක් අපිට ලැබෙනවා. ඒත් අපි query එක වෙනස් කළොත්, අපි value function එක පාවිච්චි කළොත් මොකද වෙන්නේ? මේකෙන් අපි database එකට කියනවා මට columns එපා, මුළු row එකම object එකක් විදිහටම දෙන්න කියන. බලන්නකෝ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස්. අපිට ලැබෙන්නේ එක column එකයි. ඒ column එක ඇතුලේ තියෙන්නේ සම්පූර්ණ bar type objects ටික. අර කලින් අපි දැක්ක constructor syntax එක එක්කමයි ඒක පෙන්වන්නේ. හරි. දැන් අපි row objects ගැන හොඳටම දන්නවා. එහෙනම් දැන් වෙලාව හරි අනිත් ක්‍රමයේ දිහා බලන්න. ඒ තමයි column objects. මෙතනදී කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. object එක කියන්නේ මුළු row එකම නෙවෙයි. ඒ වෙනුවට ඒක හරියට real හරි, number හරි වගේ සාමාන්‍ය data type එකක් තියෙන column එකක් වගේම තනි column එකක tempered කරපු data කැල්ලක් විතරයි. මේ උදාහරණය බලන්න. menu කියන table එකක් තියෙනවා. ඒකේ columns 3යි. bar සහ beer කියන columns දෙකේ data type එක වෙන්නේ අපි හදාගත්ත custom object types. හැබැයි price කියන column එක සාමාන්‍ය real number එකක්. හරිම සරලයි. හොඳයි. මෙතනින් තමයි අපි මේ කතාවේ වැදගත්ම හරියට එන්නේ. ඒ කියන්නේ මේ සංකල්ප දෙක පැත්තෙන් පැත්ත තියලා බලලා මේ දෙකේ තියෙන මූලිකම වෙනස මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න එක. මේ සංසන්දනය කරන්න අපි තවත් table එකක් හදමු menu 2 කියලා. හැබැයි මේක හදන්නේ අලුත් object type එකෙන්. ඒ කියන්නේ menu type එකෙන්. ඒ කියන්නේ මේක row objects තියෙන table එකක්. මෙන්න මේ table එකෙන් හැමදේම එකපාර බලා ගන්න පුළුවන්. menu table එකේ objects තියෙන්නේ columns ඇතුලේ. ඒ කියන්නේ objects කියන්නේ attribute එකක් විතරයි. නමුත් menu 2 table එකේ හැම row එකක්ම object එකක්. මෙන්න මේකයි වැදගත්ම කාරණය. row එකම object එකක් නිසා අපිට ඒ objects මත කෙලින්ම functions ඒ කියන්නේ methods define කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මේ දෙකෙන් හොන මොකද්ද? ඇත්තට මෙහෙම එකක් නැහැ. මේ දෙකම වෙනස් අවශ්‍යතා සඳහා තියෙන මෙවලම් දෙකක්. Tamanගේ data වලට වඩාත්ම ගැළපෙන ආකෘතිය මොකද්ද කියන එක තමයි ප්‍රශ්නය. දත්ත කැබලි විදිහට objects ව්‍යුහගත කරන්න ඕන නම් column objects හොඳයි. හැබැයි සම්පූර්ණ දත්ත පේලියම එකම තාර්කික ඒකකයක් විදිහට ඒකට අදාළ functions එක්කම ක්‍රියා කරන්න ඕන නම් row objects තමයි ගැළපෙන්නේ. තෝරාගැනීම සම්පූර්ණයෙන්ම රඳා පවතින Tamanගේ අවශ්‍යතාවය මතයි. ඔන්න අද අපි කතා කරන්න යන්නේ Oracle වල තියෙන හරිම වැදගත් දෙයක් ගැන. ඒ තමයි ref operator එක. මේක ඇත්තටම database එකක දත්ත එකිනෙකට සම්බන්ධ වෙන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් හරිම powerful concept එකක්. ඉතින් අපි බලමු මේකේ ඇතුළටම ගිහින් මොකද්ද මේක තන්දරේ කියලා. හරි ඉතින් අපි මේ මාතෘකාව කතා කරන්නේ මෙන්න මේ පිළිවෙලට. මුලින්ම අපි බලනවා what is a ref? ඒ කියන්නේ REF එකක් කියන්නේ අතරම මොකක්ද කියලා. ඊට පස්සේ defining types with ref. ඒ කියන්නේ code වලදී මේක කොහොමද define කරගන්නේ කියලා බලමු. ඊළඟට creating refs in tables. ඒ කියන්නේ tables වලට මේ REF දාන්නේ කොහොමද? ඊට පස්සේ querying through a ref. ඒ කියන්නේ දාපු දත්ත ආපහු ගන්නේ කොහොමද කියලා බලනවා. අවසානයේට rules for safe querying. ඒ කියන්නේ මේක පාවිච්චි කරද්දී අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන නීති ටිකක් ගැනත් කතා කරනවා. හොඳයි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසින්. කිසිම කෝඩ් එකකට පනින්න කලින් අපි හරියටම තේරුම් ගමු මේ REF කියන එකේ මූලිකම සංකල්පය. ඒ කියන්නේ a core concept එක මොකක්ද කියලා. ඉතින් මොකක්ද මේ ref කියන්නේ? හරිම සරලයි. මේක හිතන්නකෝ හරියට අපේ ෆෝන් එකේ තියෙන contact එකක් වගේ කියලා. දැන් contact එක ඇතුලේ ඒ කෙනාගේ සම්පූර්ණ ජීවිත කතාවම තියෙනවද? නෑනේ. තියෙන්නේ ඒ කෙනාගේ විස්තර තියෙන තැනට යන පාරක් විතරයි. ඒ කියන්නේ ඒක reference එකක්. Oracle වල ref කියන්නේත් අන්න ඒ වගේ දෙයක්. ඒක ඇත්තටම object එක නෙවෙයි, ඒ object එක database එකේ කොහෙද තියෙන්නේ කියලා පෙන්වන point එකක්. ඒක built-in data type එකක්. හරි.
අපි මේ ref එකක ප්‍රධාන ලක්ෂණ ටිකක් බලමු. පළවෙනි එක තමයි a reference to a type T. ඒ කියන්නේ ref T කියන එක T කියන type එකේ object එකට තියෙන pointer එකක්. මතක තියාගන්න object එකම නෙවෙයි. ඒකට යන පාර. දෙවෙනි කාරණය මේකට object oriented systems වලදී object ID කියලාත් කියනවා. ඒ කියන්නේ ඒ object එකටම අනන්‍ය වුණු හැඳුනුම්පතක් වගේ. ඊළඟට මේක Oracle වලටම ආවේනික. ඒ කියන්නේ built-in data type එකක්. අන්තිම හැබැයි වැදගත්ම දේ තමයි මේ reference value එක අපි select කරලා බලුවොත් අපිට පේන්නේ කියවන්න බැරි තේරුමක් නැති අකුරුයි ඉලක්කමුයි ගොඩක්. ඒකට තමයි මෙතන gibberish string කියලා කියන්නේ. හොඳයි තියරිටිකල් කොටස ඇති. දැන් අපි බලමු මේක කෝඩ් වලදී කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි අපේම කස්ටම් data types හදද්දී මේ ref කියන keyword එක දාන්නේ කොහොමද කියලා. ඔන්න බලන්න මේ create type statement එක. අපි මෙතන menu type 2 කියලා අලුත් object type එකක් හදනවා. දැන් මේකේ attributes තුනක් තියෙනවා. bar, beer සහ price. මෙන්න මෙතන තමයි වැදගත්ම දේ. බලන්න price කියන එක define කරලා තියෙන්නේ float කියලා. ඒ කියන්නේ ඒක කෙලින්ම value එකක් ගබඩා කරනවා. හැබැයි bar කියන එක define කරලා තියෙන්නේ ref bar type කියලා. ඒ කියන්නේ අපි සම්පූර්ණ bar type object එකක් මෙතන ගබඩා කරන්නේ නැහැ. අපි ගබඩා කරන්නේ ඒ object එකට තියෙන reference එක නැත්නම් pointer එක විතරයි. beer කියන එකටත් ඒක හැමමයි ref beer type. අන්න මේ රූපයෙන් අපි කලින් කතා කරපු දේ තවත් පැහැදිලි වෙනවා. හිතන්නේ මේක එක menu type 2 object එකක් කියලා. බලන්න price එක 3.00 කියලා කෙලින්ම value එකක් විදිහට තියෙනවා. හැබැයි bar සහ beer කියන තැන්වල තියෙන්නේ සම්පූර්ණ object එක නෙවෙයි. තියෙන්නේ ඊතලයක්. ඒ ඊතලෙන් පෙන්වන්නේ වෙන තැනක තියෙන bar type object එකකට සහ beer type object එකකට තියෙන pointer එක. හරි එහෙනම් අපි දැන් object type එක හදාගත්තා. දැන් තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ මේ හදාගත්ත type එක use කරලා tables වලට මේ references එහෙමත් නැත්නම් pointers දාන්නේ කොහොමද කියන එක. හොව් මේකට ප්‍රධාන පියවර දෙකක් තියෙනවා. හරිම සරලයි. පළවෙනි පියවර අපි කලින් හදපු object type එක ඒ කියන්නේ menu type 2 එක base කරගෙන cells කියලා table එකක් හදනවා. දෙවෙනි පියවර තමයි ref කියන operator එක පාවිච්චි කරලා අදාළ object එකේ reference එක හොයාගෙන insert statement එකෙන් ඒ table එකට දත්ත දාන එක. අපි බලමු මේක code වලින් කොහොමද කරන්නේ කියලා. ඔන්න බලන්න මේ insert statement එක. මේක තමයි මේ සම්පූර්ණ ක්‍රියාවලියේ හදවත වගේ. අපි cells table එකට values දාන්න යන්නේ. පළවෙනි value එක මොකද්ද? ඒක bar එකේ reference එක. හැබැයි අපි Jim's bar එකේ reference එක අර gibberish string එක දන්නේ නැහනේ. ඉතින් අපි මොකද්ද කරන්නේ? අපි subquery එකක් ලියනවා. select ref b from bars b where name Jim's කියලා. මේ query එකෙන් වෙන්නේ bars table එකට ගිහින් Jim's කියන නම තියෙන bar එක හොයලා ඒකේ reference එක විතරක් අපිට ගෙනත් දෙන එක. අන්නේ reference එක තමයි insert වෙන්නේ. ඒ විදිහටම swan කියන b එකේ reference එකත් අරගෙන price එක 2.40 කියලා දාලා අපි data insert කරනවා. හරි. දැන් අපි table එකට pointers දැම්මා. දැන් තියෙන වැදගත්ම ප්‍රශ්නය. මේ pointers පාවිච්චි කරලා ඒ pointers වලින් පෙන්නන අසල් objects වල තියෙන දත්ත, ඒ කියන්නේ bar එකේ නම, beer එකේ නම වගේ දේවල් ආපහු query කරලා ගන්නෙ කොහමද? අපි බලමු. ඔන්න බලන්න data ගන්න query එක. select s.bar.name s.beer.name price from cells s. මෙතන s කියන්නේ cells කියන table එකට අපි දෙන alias එකක්. ඒ කියන්නේ අන්වර්ථ නාමයක්. දැන් බලන්න s.bar.name කියන කෑල්ල. මෙතන dot notation එකකින් වෙන්නේ හරිම අපුරු දෙයක්. මුලින්ම s.bar කියද්දී Oracle cells table එකේ තියෙන bar කියන point එක පස්සේ යනවා. ගිහින් ආදාළ bar type object එක හොයාගන්නවා. ඊට පස්සේ dot name කියද්දී ඒ object එකේ ඇතුළේ තියෙන name කියන attribute එකේ value එක අපිට ගෙනත් දෙනවා. මේ point එකක් follow කරලා data ගන්න ක්‍රියාවලියට තමයි dereferencing කියලා කියන්නේ. අන්න අර query එක run කළාම අපිට ලැබෙන ප්‍රතිඵලය තමයි මේ. බලන්නකෝ කොච්චර පිළිවෙලද කියලා. sales table එකේ ඇත්තරම තිබුණේ bar එකේ නමවත් beer එකේ නමවත් නෙවෙයි. තිබුණේ pointers විතරයි. හැබැයි Oracle ඒ pointers පාවිච්චි කරලා bars සහ beers tables වලට ගිහින් අදාළ නම් හොයාගෙන මේ වගේ ලස්සනට format කරපු result එකක් අපිට දෙනවා.
හොඳයි මේක හරිම පවර්ෆුල් වුණාට පොඩි දෙයක් තියෙනවා හරිම පරිස්සම් වෙන්න ඕනේ. මේ විදිහට ඔබ්ජෙක්ට් රෙෆරන්සස් තියෙන ටේබල් එකකින් ක්වෙරි කරනකොට එරර් නැතුව වැඩේ කරගන්න නම් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන නීතියක් තියෙනවා. මේක නම් අමතක කරන්නම හොඳ නෑ. අන්න බලන්න මේක තමයි ඒ නීතිය. REF එකක් හරහා ගිහින් ඇට්‍රිබියුට් එකක් ඇක්සස් කරන්නව නම් ටේබල් එකට alias එකක් දෙන එක අනිවාර්යයි. බලන්න වම් පැත්තේ select beer.name from cells එහෙම නැත්නම් select cells.beer.name from cells කියලා ලියවොත් ඒක වැරදි. ඒක run කළොත් Oracle error එකක් දෙනවා. නිවැරදි ක්‍රමය තමයි දකුණු පැත්තේ තියෙන්නේ. from cells s කියලා ටේබල් එකට s කියන alias එක දීලා ඊට පස්සේ s.beer.name කියලා ඒ alias එක හරහා ඇට්‍රිබියුට් එකට යන්න ඕනේ. මතක තියාගන්න මේක කැමති නම් කරන්න තියෙන දෙයක් නෙවෙයි. මේක අනිවාර්යම කරන්න ඕන දෙයක්. The alias is mandatory. හොඳයි. එහෙනම් අපි අද කතා කරපු දේවල් වල වැදගත්ම පොයින්ට්ස් ටික ආයෙමත් මතක් කරගමු. පළවෙනි දේ ref කියන්නේ ඔබ්ජෙක්ට් එකම නෙවෙයි ඒකට තියෙන පොයින්ටර් එකක්. දෙවෙනියට ඔබ්ජෙක්ට් ටයිප්ස් හදද්දී ref ඔබ්ජෙක්ට් ටයිප් කියන සින්ටැක්ස් එක පාවිච්චි කරන්න. තුන්වෙනියට ඔබ්ජෙක්ට් එකක රෙෆරන්ස් එක හොයාගෙන ඉන්සර්ට් කරන්න නම් ref ෆන්ක්ෂන් එක සබ්ක්වෙරි එකක් ඇතුලේ පාවිච්චි කරන්න. සහ හතරවෙනි අමතක කරන්නම නරක දේ select statement එකකදී reference එකක් හරහා attribute එකක් access කරනවා නම් table alias එකක් පාවිච්චි කරන එක අනිවාර්යයි. අපි හිතමු සාමාන්‍ය SQL table එකක employee කෙනෙක්ව එයාගේ department එකට සම්බන්ධ කරන්න අපි මොකක්ද පාවිච්චි කරන්නේ? foreign keys නේද? හරි, ඒක ලේසි. ඒත් මෙහෙම හිතන්න employee කෙනෙක්ගේ manager කියන්නේ තව employee කෙනෙක්ම නම් අන්න එතනදි තමයි කතාව ටිකක් සංකීර්ණ වෙන්නේ. ඉතින් මේ වගේ object oriented සම්බන්ධතා database එක ඇතුළෙම ගොඩනගන්න SQL අපිට දෙන හරිම ප්‍රබල මෙවලමක් තියෙනවා. ඒකට තමයි කියන්නේ ref කියලා. ඉතින් මේ විග්‍රහයෙන් අපි බලමු මේ references පාවිච්චි කරලා අපි data models තවත් බලවත් කරගන්නේ කොහොමද කියලා. හොඳයි. අපි මේ මාතෘකාව කොටස් කීපයකට කඩලා බලමු. මුලින්ම ref එකක් කියන්නේ මොකක්ද සහ ඒක හරහා data වලට access කරන්නේ කොහොමද? ඒ කියන්නේ dereferencing කියන සංකල්පයෙන් පටන් ගමු. ඊට පස්සේ මේ refs පාලනය කරන්න, ඒ කියන්නේ සීමා දාන්න scopes පාවිච්චි කරන හැටි බලමු. ඊළඟට එකිනෙකට සම්බන්ධ වෙන types දෙකක් හදද්දී එන ලොකුම ප්‍රශ්නයකට විසඳුමක් හොයාගන්නවා. අන්තිමටම මේවට ආධාර වෙන්න නීති රීති, ඒ කියන්නේ constraints සහ null values ගැනත් කතා කරලා මේ මාතෘකාව සම්පූර්ණ කරමු. හරි, එහෙනම් අපි යමු පළවෙනි සහ වැදගත්ම සංකල්පයට dereferencing. මේක තමයි ref එකක්, ඒ කියන්නේ යොමුවක් නිකම්ම ඇඩ්‍රස් එකක් විතරක් නොවි ඒකින් පෙන්වන්න අසල් data එකට ළඟා වෙන පාලමක් බවට පත් කරන ක්‍රියාවලිය. dereferencing කියන එක සරලවම කිව්වොත් reference එක පස්සෙන් ගිහින් ඒකෙන් පෙන්නන object එක හොයාගන්න එක. හිතන්නකෝ web link එක ක්ලික් කරාම browser එක automatically මේ page එකට යනවා වගේ. SQL වලදී මේකේ තියෙන ලස්සනම දේ තමයි මේ වැඩේ automatically වෙන එක. අපි තිත ඒ කියන්නේ dot operator එක පාවිච්චි කරපු ගමන් SQL විසින්ම මේ dereferencing එක පසුබිමෙන් කරලා දෙනවා. ඔන්න බලන්න මේ කෝඩ් එක. මෙතන අපි person කියලා object type එකක්, ඒ කියන්නේ blueprint එකක් හදනවා. හැම person කෙනෙක්ටම name එකක් තියෙනවා. හැබැයි විශේෂම කොටස තමයි manager ref person කියන පේලිය. මේකෙන් අපි කියනවා හැම person කෙනෙක්ටම manager කෙනෙක් ඉන්න පුළුවන්. ඒ manager කියන්නේත් මේ වගේම තවත් person object එකක් කියලා. බලන්න එක පේලියකින් අපි සම්පූර්ණ ආයතනික view එකක්, ඒ කියන්නේ organizational structure එකක් නිරූපණය කරනවා. හොඳයි. දැන් බලමු මේකෙන් query කරන විදිය. බලන්න මේ query එක කොච්චර සරලද, ඒ වගේම කොච්චර බලවත්ද කියලා. select x.name. හරි. ඒකෙන් employee ගේ නම එනවා. ඊළඟට තියෙන කැලල තමයි වැදගත්ම දේ. x.manager.name. මෙතන වෙන දේ හොඳට තේරුම් ගන්න මෙතන තිත් දෙක තියෙනවා. පළවෙනි තිත ඒ කියන්නේ x.manager කියද්දී SQL විසින්ම අර manager ref එක පස්සෙන් ගිහින් ඒ manager ගේ object එක හොයා ගන්නවා. අන්න ඒකට තමයි අපි කිව්වේ dereferencing කියලා. ඊට පස්සේ දෙවෙනි තිත .name කියන එකෙන් අර හොයාගත්ත manager object එකේ තියෙන name කියන attribute එක අරගන්නවා. හිතන්න මේක foreign keys වලින් කරන්න ගියා නම් අපිට table එකේ තමන්තම join එකක් ලියන්න වෙනවා. ඒත් මෙතන බලන්න කොච්චර ලීසියෙන් කොච්චර පැහැදිලිව ඒ දේ වෙනවද කියලා. refs කියන්නේ හරියට database එකට super powers දෙනවා වගේ. හැබැයි ඉතින් කිසිම පාලනයක් නැතුව මේ බලය පාවිච්චි කරන්න දුන්නොත් ලොකු අවුල් වෙන්න පුළුවන්. හිතන්න employee කෙනෙක්ගේ department ref එක department table එකකට නැතුව වෙනම product table එකකේ object එකකට point කරොත් මොකද වෙන්නේ? data වල integrity එක කියන්නේ නිර්වැද්‍යතාවය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. අන්න ඒක නවත්තන්න තමයි අපි ref වලට සීමා එහෙමත් නැත්නම් scopes දාන්නේ.
මේකට විසඳුම තමයි scoped refs. මේ කෝඩ් එකේ scope is depth table කියන කොටස බලන්න. මේක හරියට security guard කෙනෙක් වගේ වැඩක් කරන්නේ. database එකට මේකෙන් කියනවා depth lock table එකේ depth column එකට දාන ඕනෑම ref එකක් අනිවාර්යයෙන්ම depth table එක ඇතුලේ නින එකක්ම වෙන්න ඕන. වෙන කිසිම table එකකින් නින ref එකක් බාර ගන්න එපා කියලා. මේකෙන් අපේ data වල නිර්වද්‍යතාවය හරියටම සාධික වෙනවා. හරි ස්කෝප්ස් වලින් එක ප්‍රශ්නයක් විසඳුවා. හැබැයි දැන් ඊට වඩා සංකීර්ණ ප්‍රශ්නයක් එනවා. හිතන්න එම්ප්ලොයි ඔබ්ජෙක්ට් එකකට එයා වැඩ කරන ඩිපාර්ට්මන්ට් එකට රෙෆ් එකක් ඕන. ඒ එකම ඩිපාර්ට්මන්ට් ඔබ්ජෙක්ට් එකකට ඒකේ මැනේජර් වෙන එම්ප්ලොයිට රෙෆ් එකක් ඕන. දැන් ප්‍රශ්නේ මේකයි ඩේටාබේස් එකට මේ දෙන්න ගැනම කියන්න නම් දෙන්නගෙන් එක්කෙනෙක් ගැන කලින් කියලා තියෙන්න ඉපැයි. අපි මේ පැරඩොක්ස් එක, ඒ කියන්නේ මේ පරස්පරය විසඳන්නේ කොහොමද? ඔන්න මේ ස්ලයිඩ් එකේ අර ප්‍රශ්නේ පැහැදිලිවම පේනවා. එම්ප්ලොයි ටයිප් එක ඩිෆයින් කරන්න ඒක ඇතුලේ තියෙන රෙෆ් එක නිසා ඩිපාර්ට්මන්ට් ටයිප් එක ගැන ඩේටාබේස් එක දැනගෙන ඉන්න ඕන. ඒත් ඩිපාර්ට්මන්ට් ටයිප් එක ඩිෆයින් කරන්න ඒක ඇතුලේ තියෙන මැනේජර් රෙෆ් එක නිසා එම්ප්ලොයි ටයිප් එක ගැන දැනගෙන ඉන්න ඕන. මේක හරියට කිකිලිද බිත්තරේද මුලින් ආවේ වගේ ප්‍රශ්නයක්. ටෙක්නිකල් විදියට කිව්වොත් මේකට කියන්නේ සර්කියුලර් ඩිපෙන්ඩන්සි කියලා. වාසනාවකට SQL වල මේ කිකිලි බිත්තර ප්‍රශ්නෙට හරිම දක්ෂ විසඳුමක් තියෙනවා. ඒ තමයි incomplete types. මේක හරියට database එකට පොරොන්දුවක් දෙන වගේ වැඩක්. අපි කියනවා trust me department කියලා type එකක් මම ඉස්සරහට හදනවා. දැනට ඒකේ නම විතරක් මතක තියාගන්න විස්තර පස්සේ දෙන්නම් කියලා. මේ පොඩි ට්‍රික් එකෙන් අපි අර circular dependency loop එක කඩනවා. අපි මේ විසඳුම පියවරෙන් පියවර බලමු. පළවෙනි පියවර. අපි create type department කියලා incomplete type එකක් forward declare කරනවා. මේකෙන් database එකට කියන්නේ department කියන නමක් register කරගන්න විස්තර පස්සේ දෙන්නම් කියලා. දැන් දෙවනි පියවර. database එක department කියන නම දන්න නිසා අපිට employee type එක සම්පූර්ණයෙන්ම හදන්න පුළුවන්. මොකද ref department කියන කොටස දැන් වළංගුයි. අන්තිමට තුන්වෙනි පියවර. employee type එක හැදුවට පස්සේ අපි ආපහු ගිහින් කලින් declare කරපු department type එකේ සම්පූර්ණ definition එක දෙනවා. දැන් ඒකට ref employee එකක් දාන්න පුළුවන්. මොකද employee type එක දැන් database එකේ තියෙන නිසා. හොඳයි. අපි දැන් refs හදින හැටි සහ සංකීර්ණ සම්බන්ධතා මැනේජ් කරන හැටි ඉගෙන ගත්තා. දැන් මේ මාතෘකාවේ අවසාන ඒ වගේම හරිම වැදගත් කොටසකට යමු. ඒ තමයි මේ object table සහ refs එක වැඩ කරද්දී අපි අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන නීති රීති, ඒ කියන්නේ constraints සහ null values වල හැසිරීම ගැන. හොඳ දෙයක් තමයි සාමාන්‍ය relational tables වලට වගේම object tables වල attributes වලටත් අපිට primary key, not null වගේ constraints දාන්න පුළුවන්. බලන්න මේ උදාහරණය. person table එක හදද්දී ඒකේ pid කියන attribute එක primary key එකක් විදිහටත් name attribute එක not null විදිහටත් define කරලා තියෙනවා. හැබැයි ref columns වලටම ආවේනික විශේෂ නීති ටිකක් තියෙනවා. ref column එකකට unique හරි primary key constraint එකක් හරි දාන්න බෑ. මොකද ref එක කියන්නේ object එකට තියෙන address එකක් මිසක් object එකේ තියෙන data එකක් නෙවෙයි. ඒත් not null constraint එක දාන්න පුරුවා. ඒ කියන්නේ මේකට අනිවාර්යෙන්ම බලංගු object එකට reference එකක් තියෙන මොනේ කියලා නියම කරන්න පුරුවා. ඒ වගේම සමහර වෙලාවට reference එකක් නැති අවස්ථා තියෙන නිසා null value එකක් assign කරන්නත් ඉඩ දීලා තියෙනවා. රිලේෂනල් මොඩල් එකේ වගේම මෙතනදිත් null කියන්නේ අගයක් නැහැ කියන එක නෙවෙයි, අගේ නොදැනී කියන එක. මේකේ බලවත්කම තමයි null අගය ටේබල් එකක කොලම් එකකට විතරක් නෙවෙයි, ඊට වඩා ලොකු දේවල් වලට යොදන්න පුළුවන් වීම. උදාහරණයක් විදිහට එම්ප්ලොයි කෙනෙක්ට මැනේජර් කෙනෙක් assign කරලා නැත්නම් එයාගේ මැනේජර් ඇට්‍රිබියුට් එක null වෙන්න පුළුවන්. සමහර විට අපිට එම්ප්ලොයි කෙනෙක් ගැන කිසිම විස්තරයක් නැත්නම් සම්පූර්ණ එම්ප්ලොයි ඔබ්ජෙක්ට් එකම null වෙන්නත් පුළුවන්. ඉතින් අපි අද කතා කරපු දේවල් එක්ක මේ ප්‍රශ්නේ කියන්නේ හිතන්න හරිම වටිනවා. මේ විදිහට ඔබ්ජෙක්ට් සහ රෙෆරන්සස් පාවිච්චි කරලා ඩේටාබේස් එකට ඇතුළේම සංකීර්ණ සම්බන්ධතා සහ බිස්නස් ලොජික් කොටස් ගොඩනගද්දී ඇප්ලිකේෂන් ලොජික් එකයි ඩේටාබේස් ස්ට්‍රක්චර් එකයි අතර තියෙන සීමා මයිම් බොඳ වෙන්න පටන් ගන්නේ කොහොමද? ඩේටා මොඩලින් ඉවර වෙලා ඇප්ලිකේෂන් කෝඩින් පටන් ගන්නේ කොතනින්ද කියන එක ගැන නැවත හිතන්න මේකෙන් හොඳ පෙළඹවීමක් ලැබෙනවා.